මම අද ඔයාලත් එක්ක කතා කරනවා පාඩම් කරන ළමයට පාඩම් වැඩ ආසාවෙන් කරන්න යන්න පුළුවන් ආස හිතෙන මෙතඩ් එකක් ගැන. මේකට මම කියන්නේ ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එක කියලා. පාඩම් කරන්න අකමැති සබ්ජෙක්ට් එකක් ගොඩක් ආසාවෙන් පාඩම් කරන්න මේ මෙතඩ් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි පළවෙනිට බලමු මේකට මොන වගේ දේවල්ද ඔයාලට ඕන කරන්නේ කියලා. ඔයාලට පළවෙනියටම ඕන වෙනවා ඔයා පාඩම් කරන්න යන සබ්ජෙක්ට් එකේ කම්ප්ලීට් නෝට් එකක්. ඒ වගේම කොළ කිහිපයක්. ඉතින් මේ කොළ ඕන වර්ගයක ඔයාලට ලියන්න පුළුවන් කොළ කිහිපයක් තිබ්බොත් හොඳයි. ඒ වගේම පෑන්, පැන්සල්, රූලර් මෙන්න මේ වගේ දේවල් ඔයාලට එක් කරන් යද්දි ඕන වෙයි. හරි. දැන් අපි බලමු කොහොමද මේ වැඩ ලේසියෙන්ම කරගන්නේ කියලා. හරි. දැන් අපි බලමු අපි කොහොමද අපේ ෆ්ලෑෂ් කාඩ් පැක් එක හදාගන්න කියලා. ඉස්සෙල්ලාම ඔයාට පාඩම් කරන්න ඕන නෝට් එකක්. ඒ කියන්නේ පාඩම් කරන්න ඕන සබ්ජෙක්ට් එකේ කම්ප්ලීට් නෝට් එකක් ඔයා ළඟට ගන්න. ඔයාට පාඩම් කරන්න ඕන නෝට් එක ළඟට අරන් මේකේ ඔයාට තියෙන වැදගත් තැන් සහ මතක තබා ගත තැන් හයිලයිට් කරගන්න පුළුවන්, නැත්නම් යටින් ඉරක් කරගන්න පුළුවන්, නැත්නම් ඔයාට මේකෙන් ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට ඉස්සරහට ඕන වෙනවා. ඇයි ඔයා එහෙම දෙයක් කරගත්තේ කියලා මම ඉස්සරහට කියන්න. හරි. දැන් ඔයාට පුළුවන් මොකක් හරි කොලයක් ගන්න. ඒ කියන්නේ A4 එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පහසු ඕනම කොලයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේකට අරන් තියෙන්නේ සාමාන්‍යයෙන් ඉවත් කරන කොළ කිහිපයක්. ඉතින් මම ඉවත් කරන කොළ කිහිපයකින් තමයි මේ මගේ ෆ්ලෑෂ් කාඩ් පැක් එක හදාගත්තේ. ඉතින් මම පාඩම් කරද්දී හදපු ෆ්ලෑෂ් කාඩ් පැක් එකක් මේක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකට පෙන්නන්න ඕන හින්දා මම මේක ගත්තේ. ඉතින් ඔයාලට මේ විදිහට ඕනේ නෑ, මේ ඊට වඩා ලස්සනට ඔයාලට මේක හදාගන්න පුළුවන්. හරි. මම මේ ෆ්ලෑෂ් කාඩ් පැක් එකක් දැන් මම මෙතන 3ක් හදාගෙන තියෙනවා. ඉතින් මම මේක හැදුවේ ඉකෝන් සබ්ජෙක්ට් එකට, يعني ආර්ථික විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට. ඉතින් ඒකේ පළවෙනි මාතෘකාව ආර්ථික විද්‍යාව හඳුන්වා දීම. එතකොට ඔයා ගන්න සබ්ජෙක්ට් එකේ ඔයා පාඩම් කරන සබ්ජෙක්ට් එකේ ඒ ඔයාට අදාළ මාතෘකාව ඔයාට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඉතින් මේ පැක් එක ඔයාට ගම් ටිකක් දෙපැත්තෙන් ගාලා මේ විදිහට ලස්සන හදාගන්න පුළුවන්. නැත්නම් ඔයාට මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් මේක හදාගන්න ඕන විදිහක් ඔයාට ඒක ලස්සන හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ තියෙන මගේ ෆ්ලෑෂ් කාඩ් පැක් එකේ කාඩ්ස් ටික. හරි. එතකොට මම පළවෙනියටම මේකේ මට අදාළ මාතෘකාව ලියාගත්තා. දැන් අපි මේ කාඩ් අරන් බලමු මම මොනවද මේ වගේ ලියාගෙන තියෙන්නේ කියලා. මම දැන් ඉස්සෙල්ලා ඔයාලට කිව්වා ඔයාලගේ නෝට් එක අරගෙන ඔයාලට පාඩම් කරගන්න ඕන. ඔයාලා මතක තියාගන්න ඕනේ විශේෂ තැන් හයිලයිට් කරගන්න, නැත්නම් යටින් ඉරක් කරගන්න, නැත්නම් ප්‍රශ්නයක් හදාගන්න කියලා. හරි. දැන් ඔයාලට ඒක ඕනේ වෙනවා. දැන් ඔයා ඒ හදාගත්ත පළවෙනි ප්‍රශ්නේ ගන්න. දැන් මම මගේ නෝට් එකෙන් හදාගත්ත පළවෙනි ප්‍රශ්නේ තමයි ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක් කියන එක. එතකොට මේ කාඩ් එකේ ඔයා එක පැත්තක ලියාගන්න ඕන ඔයා හදාගත්ත ප්‍රශ්නේ. කියන්නේ ආර්ථික විද්‍යාව විද්‍යාවක්. ඒ වගේම මේ කාඩ් එකේ එහා පැත්ත ඔයාලට පුළුවන් ඒකේ උත්තරේ ලියාගන්න. මම ලියාගෙන දිනවා ඔව් විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන ඕනෑම විෂයක විද්‍යාවක් ආර්ථික විද්‍යාව විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන නිසා ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාව. එතකොට ඔයාලට දැන් මේක තේරෙනවා ඇති. මේ පළවෙනි කාඩ් එක ඔන්න ඊළඟට දෙවෙනි කාඩ් එක. දෙවෙනි කාඩ් එකේදී මම ලියලා තියෙන්නේ ආර්ථික විද්‍යාව ස්වභාවික ඒවත් ශුද්ධ විද්‍යාවක්ද? ඒකේ උත්තරේ ඒකේ එහා පැත්තෙම දිනවන්නේ නැහැ. ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක්. එතකොට මේකෙන් කියන්නේ ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් නෙවෙයි සමාජීය විද්‍යාවක් කියන එක. ඊළඟට තුන්වෙනි කාඩ් එක ගත්තොත් ලියලා තියෙනවා විද්‍යා විෂය. විද්‍යා විෂයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවානේ, ස්වභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාව. එතකොට මෙන්න මේ විදිහට එහෙම ප්‍රශ්න ඔයාලට මේ කාඩ් එකේ එක පැත්තක වගේ ප්‍රශ්න ලියා ගන්න පුළුවන්.
එහා පැත්තේ වගේ උත්තර ලියන්න. ඉතින් ඔයාලට පේනවා මම මේ අංක දාගෙන මේ පස්වෙනි කාඩ් එක සමාජීය විද්‍යාව. මොකද සමාජීය විද්‍යාවක් කියන්නේ කියලා තමයි මේ කාඩ් එකේ මේ එහා පැත්තේ තියෙන්නේ. එතකොට ඔයාලට මේක හරිම සාර්ථක ක්‍රමයක් පාඩම් කරන්න. ඉතින් මේක ආර්ථික විද්‍යාව හඳුන්වා දීම කියන මාතෘකාවට මම හදපු එකක්. ඊළඟට මම තව එකක් හදාගෙන තියෙනවා නිෂ්පාදන සම්පත් කියන මාතෘකාවට. ඒකෙන් මේ වගේම කාඩ් පැක් එකක් තියෙනවා. මේ නිෂ්පාදන සම්පත් කියන්නේ මොනවද කියලා තමයි මෙතන තියෙන්නේ. එතකොට එහා පැත්තේ තියෙන එකට උත්තරේ. ඊළඟට දෙවෙනි කාඩ් එක ගත්තොත් ආර්ථික සම්පත් කියන්නේ මොනවද කියලා මම මෙතන ලියලා තියෙන්නේ. ආර්ථික සම්පත් කියන්නේ මොකද්ද කියලා මේ එහා පැත්තේ තියෙනවා. ඊළඟට තුන්වෙනි කාඩ් එකේ තියෙනවා ආර්ථික නොවන සම්පත් මොනවද? ආර්ථික නොවන සම්පත් කියන්නේ මොකද්ද? එතකොට ඒකේ උත්තරේ මෙතන තියෙනවා. ඔයාලට එතකොට මේ මම මගේ සබ්ජෙක්ට් එකට අදාළව හදාගත්ත දෙයක්. ඔයාලා මොන සබ්ජෙක්ට් එක ඔයාලා මොන සබ්ජෙක්ට් එක පාඩම් කරත් ඔයාලට මේ වගේ ෆ්ලෑෂ් කාඩ් පැක් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඊළඟට මගේ තුන්වෙනි කාඩ් පැක් එක ඒක නිෂ්පාදන හැකියාව මායිම් වලට මම හැදුවේ. එතකොට මේකේ කාඩ්ස් තියෙනවා. නිෂ්පාදන හැකියාව කියන්නේ මොකද්ද? මේ පිටිපස්සේ තියෙනවා මොකද්ද නිෂ්පාදන හැකියාව කියන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි කාඩ් එකේ තියෙනවා නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක මොනවද? ඒවා මේ හපැත්තේ තියෙනවා. ඊළඟට මෙතෙන් දෙන නිෂ්පාදන හැකියාව ලබා ගැනීමට ඉටු යුතු කොන්දේසි මොනවද කියලා එහා පැත්තේ තියෙනවා. ඉතින් මේක හදාගත්තහම ඇත්තටම පාඩම් කරන්න ගොඩක් ආසයි හිතෙනවා. ඔයාලට පුළුවන් මේක ඕනම තැනක ඔයා යන ඕනම තැනක බෑග් එකේ පර්ස් එකේ මේ ඕනම තැනක දාගෙන යන්න උනත් ලේසියෙන්ම පාඩම් කරන දේවල් මතක තියාගන්න පුළුවන් මේ වගේ දෙයක් පාවිච්චි කරොත්. එතකොට මේ ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එක ගොඩක් හොඳයි කම්මැලි නැතුව පාඩම් කරන්න. ඉතින් ඔයාලට පස්සේ මේ කාඩ් වල ඉස්සරහා තියෙන ප්‍රශ්නයක් නිසා ප්‍රශ්න විතරක් බලලා ඔයාලට හැබැයි බලන්නේ නැතුව උත්තරේ මතකද කියන එක චෙක් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට තමයි මගේ ෆ්ලෑෂ් කාඩ් එකක් හදාගත්තේ. මේ වගේ කාඩ් පැක් එකක් තිබ්බහම ඉතින් පාඩම් කරන්න කම්මැලි හිතෙන්නේ නැහැ. ගොඩක් ආසාවෙන් පාඩම් කරන්න පුළුවන්. ඉතින් මම මේක හදාගත්තේ ඉවත යන කොළ කීපයක් යොදාගෙන. ඔයාලට පුළුවන් මේක ඊට වඩා ලස්සනට හදාගන්න. ලස්සන කොළ පාවිච්චි කරලා ඒ වගේම මේකට highlighters, color pencils පාවිච්චි කරලා මේක තව ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ මෙතඩ් එක පාවිච්චි කරලා බලන්න. ඔයාගේ පාඩම් වැඩ ලස්සනට කරගන්න.